මේක කුමායයි මහලයාගේ අවසාන T20 තරඟාවලිය. ඉතින් මම හිතනවා අපි කණ්ඩායමක් විදිහටත් නවකයන් විදිහටත් ඒ වගේම පරණත ක්‍රීඩකයන් විදිහටත් මම හිතන්නේ හැමෝගෙම බලාපොරොත්තු ඔවුන් දෙදෙනාගේ සමු ගැනීමට හොඳ ශක්තියක් වෙලා හොඳ දෙයක් ඔවුන්ට ලබා දෙන්න T20 තරඟාවලියේදී. ඉතින් මම හිතනවා අපි හැමදෙනා මේ බලාපොරොත්තුවෙන් ඉන්නේ. 2014 අප්‍රේල් මස 6 වනදා එය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වඩාත් වැදගත්ම රාත්‍රීන් දෙකින් එකකි. පිටම ලෝක කුසලාන අවසාන මහා තරග 4ක පරාජයේ අමිහිරි අත්දැකීම් විදි ඉන්දිය සාගරයේ කුඩා තූපතක් 18 වසරකට පසු ක්‍රිකට් ලොව දිග්විජය කරමින් තිබිනි. අවසන් පූර්ව තරගයේදී ගියවර ලෝකශූර කොදෙව්වන් පරදා සාර්ථක ලෝක කුසලාන තරඟාවලියක අවසන් අදියරයට පැමිණි ශ්‍රී ලංකාවට 2020 ලෝක කුසලාන අවසාන මහා තරගයේදී මුණ ගැසෙන්නේ එතෙක් කිසිදු තරගයක් හෝ පරාජය නොවි අපරාජිතව අවසන් වටයට පැමිණි ප්‍රබල ඉන්දියාවයි. තම ස්ව කැමැත්තෙන්ම නායකත්වය පසක තබා තමාට කණ්ඩායමේ හිමි ඉඩ ලහිරු තිරිමානට ලබා දුන් දිනේෂ් චන්දිමාල් නායකත්වයේ වගකීම ලසිත් මාලිංගහට පවරන්නේ එතෙක් මෙතෙක් ලෝක කුසලාන ඉතිහාසයේ නිත්‍ය නායකයා නොමැතිව ලෝක කුසලාන අවසන් තරගයක් ක්‍රීඩා කළ එකම රට ශ්‍රී ලංකාව බවට පත්කරවමිනි. සිංහ කොඩිය පපුවේ ගසාගත් සිංහපුතුන් 11 දෙනෙකු ජාතික ගීයට හිස නමා බංග්ලාදේශයේ මීර්පූර් ක්‍රීඩා පිටියට පා තබන්නේ ලක්මවට අභිමානයක් ගෙන දුන් වීරයන් දෙදෙනෙකු වන මහේල සහ සංඝාට ගෞරවාන්විත අවසානයක් ලබා දීමට මෙන්ම වසර 3කට පෙර විසඳා ගැනීමට නොහැකි වූ ලෝක කුසලාන ගැටුම විසඳා ගැනීමටයි. 3, 2, 1. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහර දෙන්නට ඉන්දිය නායක මහේන්ද්‍ර සිං ධෝනිට ආරාධනා කළේය. ඒ අනුව ඉන්දිය ඉනිම ඇරඹුවේ අජින්ක්‍යා රහනේ සමගින් රෝහිත් ශර්මාය. නුවන් කුලසේකර යැවූ පළමු පන්දු වාරයට ලකුණු 4කි. Malinga, I would like to see him take the new ball too, and just bowled one. He's got a bowl. Little bit of nibble. He's a dangerous, massive advantage. A few nerves, a few fun. Playing in a couple of finals myself. But that's been done with. Seems like Angelo Matthews. දෙවන පන්දු වාරයේ පන්දු දෙකකට පසු මැතිව් සමග කතා කළ සංඝා කඩුල්ල පිටුපසට විත් කඩුළු රකින්නට විය. එකී අසාමාන්‍ය රැකීම දුටු රහණේගේ සිතේ පැවති දෙගිඩියාව ඔහුට හරස් වන්නට වැය වූයේ එක් පන්දුවක් පමණි. කලබල වූ රහණේ පන්දුව පිත්තේ යට කෙළවරේ වද්දාගෙන එය කඩුල්ල වෙතටම යවාගත්තේ ලකුණු 4ේදී ඉන්දීය පළමු කඩුල්ල බිඳ දමමිනි. ඉන්දිය අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසෙන්නේ එකී ලෝක කුසලානේ සාර්ථකම පිතිකරුවාය. අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියාවට තිබූ ජය උදුරාගත් විරාට් කෝලිගේ පිත්ත ගැන දන්නා ශ්‍රී ලංකා පන්දු යවන්නන් සූක්ෂම ලෙස පන්දු යැව්වත් ඒ වන විටත් පාදම් වී තිබූ කෝලිගේ පිත්ත තරගයට සෙමින් අවතීර්ණ වන්නට විය. පළමු පන්දුවාර 10 තුළ එක් කඩුල්ලක් පමණක් දැවී තිබුණද වේගවත් නොවුණු නමුත් සාර්ථක ලකුණු 60ක සම්බන්ධතාවයක් දෙවන කඩුල්ලට ගොඩ නගන්නට ශර්මා සහ කෝලි සමත් වී තිබිනි. හේරත්ගේ පන්දුවකට රෝහිත් ශර්මා ලකුණු 26කට දැවී යන්නේ 2011 ලෝක කුසලානේ වීරයා වන යුවරාජ් සිංව පිටියට එවමිනි. Breakthrough for Sri Lanka. Rohit Sharma's gone at 64. It's just starting to look good, but Sri Lanka needed this. යුවරාජ් සිං තරඟාවලිය පුරාවටම නොතිබූ තම රිද්මය ලබා ගන්නට උත්සාහ කරන අතර වාරේ විරාට් කෝලි තම සුපුරුදු රිද්මයෙන් ලකුණු සොරා ගන්නට විය. ලසිත් මාලිංගගේ ඕවරයට ලකුණු 16ක් සහ කුලසේකරට එරෙහිව ලකුණු 10ක් උදුරාගත් විරාට් කෝලි
පන්දු 42කදී තම අර්ධශතකය සම්පූර්ණ කරන්නේ දිගු ඉනිමකට අඩිතාලමක් දමමිනි. Fabulous shots. Stopped by Malinga early on, but since then, whatever he's touched turned into goal. Offside, onside. It's been an පන්දුවාර 16කදී කඩුළු දෙකකට ලකුණු 111ක් ලබා ධෝනි සහ රයිනා ක්‍රීඩාගාරයේ සිටි ඉන්දියාව පන්දුවාර 20ක් අවසානයේ ලකුණු 150-160 සීමාවට ළඟාවන බවට විචාරකයන් අනාවැකි කියමින් සිටියදී පන්දු යැවීමේ පෙරමුණ මෙන්ම නායකත්වය රැගත් ලසිත් මාලිංග තමා සතු සියලුම අත්දැකීම් පාවිච්චි කරන්නට සූදානම්ව සිටියේය. එතැන් පටන් ගෙවුණු පන්දුවාර 4 අදටත් ලොව ඕනෑම 20 තරගයක යැවූ හොඳම පන්දුවාර 4 ලෙස නම් කරන්නට හැකිය. 17 වන පන්දුවාරය යැවූ සචිත්‍ර ලබා දුන්නේ ලකුණු 4ක් පමණි. Oh, is there a little noise there? Down the ground, half a chance, very difficult. Struggles against off spin, doesn't he? I think left nine. Direct hit, but no, a fumble. Fumble from Dilshan. Another good over from Senanayaka. 115 for... 18 වන පන්දුවාරය යැවූ මාලිංග ලබා දුන්නේ ලකුණු 4ක් පමණි. පන්දු වැඩි හරියක්ම වයිට් සීමා ඉර ආසන්නයෙන් පතිත වූ යෝක පන්දුය. අසරණ වූ යුවරාජ් සිං පන්දු 20කදී ලබා තිබුණේ ලකුණු 10ක් පමණි. Brilliant fielding, excellent fielding. They're batting on two different pitches at the moment. just hasn't got on today. That's a good delivery. Another good delivery. Not many in the world would hit it to the off stump. This time punched through the offside. One bounce to the fielder. And he'll keep the strike. The last 2 overs have just been 8 runs for India. It's been a very, very good over from Malinga. 19 වන පන්දුවාරේ කුලසේකර යවූ පන්දුවක් හමුවේ යුවරාජ් සිංගේ ඉනිම නිමාවිය. වරක් ඉන්දියාවට ලෝක කුසලානිය දිනාදුන් වමත් මැද පෙළ පිතිකරුවා ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ අපවාද අතරින් පිටියෙන් ඉවත් වන්නේ ඉන්දීය නායක මහේන්ද්‍ර සිං ධෝනි නවක පිතිකරු ලෙස පිටියේ සීමා ඉර ලකුණු කරද්දීය. නමුත් ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩාවේ බිහි වූ විශිෂ්ටතම තරඟ අවසන් කරන්නාටද ලාසිත් මාලිංගගේ වයිඩ් යෝක පන්දු ඉදිරියේ පිළිතුරු සොයන්නට නොහැකි විය. අවසන් පන්දුවට කෝලි දුවද්දී දැවී ගියේ පන්දුවාර 20ක් අවසානයේ ඉන්දීය ඉනිම කඩුළු 4කට ලකුණු 150ක් ලෙස සීමා කරවමිනි. Malinga against the great finisher Dhoni. And at the moment the death bowl is winning from both ends. This is the contest we've been waiting. See how good this is. Full and wide. Even the best in the world can't get there. Look at that death bowling. Wide Yorkers. Kulasekara and Malinga. No, he can't. Oh, gets through Sangakkara. Skids. Oh, can't get the helicopter shot away. Brilliant, Malinga. Brilliant. They'll come back for 2. But this is outstanding death bowling. You just know what's coming, but you can't do anything. Outstanding. That's if Malinga. They will try and come back for 2. They do come back for 2. Direct in. They'll go upstairs. අවසන් පන්දුවාර 4 තුල ඉන්දිය පිළ ලබා ගත්තේ ලකුණු 19ක් පමණි. මේ සියල්ලටම වඩා අවසන් පන්දුවාර 4 තුල එක්කඳු 4 හෝ 6 පහරක් ලබන්නට ඉන්දියාව සතු ප්‍රබලම පිතිකරුවන්ටත් නොහැකි විය. සැබවින්ම ශ්‍රී ලංකාව ලෝක කුසලානයට එක් අතක් තැබුවේ එකී පන්දුවාර 4 තුලදීය. බැලූ බැල්මට පහසු ඉලක්කයක් නමුත්
අවසන් මහා තරගයක පීඩනය මැද ප්‍රබල ඉන්දිය පන්දු යැවීම හමුවේ ලකුණු 131ක අභියෝගය බාරගත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය පිටියට පිවිසියේය. 4 පහරකට පසු කුසල් පෙරේරා දැවී යන්නේ තිලකරත්න දිල්ෂාන් සහ මහේල ජයවර්ධන පිටියේ එක් කරවමිනි. It's gone up. Fielder getting under it. First catch, first wicket for India. තම අවසන් 20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ මහේල ආලංකාර අපකට් පහරක් සමගින් සිය ඉනිම අරබන්නේ. අනෙක් පස ඩිල්ෂාන් තම සුපුරුදු ආක්‍රමණශීලී විත්ත හසුරවද්දීය. 6 වන පන්දුවාරයේ 5 වන පන්දුවට අශ්වින් විසින් ඩිල්ෂාන්ව තවාගන්නේ සම්බන්ධතාවය ශක්තිමත් වන විටදීය. පළමු පන්දුවාර 6 අවසානයේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 41කට කඩුළු 2ක් ලෙස දැක්වෙද්දී මෙකී අවසන් මහා තරගයේ කතා නායකයා වන කුමාර සංගක්කාර නොම්බර 4 පිතිකරුවා ලෙස පිටියට පැමිණියේය. තරගාවලිය පුරාම මහේල ලකුණු අතර සිටියත් ඒ වන විට සංගක්කාර ලකුණු 10 සීමාව පසුකර ගොස් තිබුණේ එක් ඉනිමකදී පමණි. සංගක්කාරගේ දක්ෂතා සහ අත්දැකීම් ගැන සැකයක් නොතිබුණත් ඔහු සොයන රිත්මය සොයා ගනීවිදෝ බියක් ශ්‍රී ලංකාවම සතුවිය. නිහඬවම පන්දු කිහිපයක් ගෙවා දැමූ සංගක්කාර රාවීන්ද්‍ර ජඩේජා ඉදිරියේ අතදිගහැර 6 පහරක් සහ 4 පහර 2ක් එල්ල කරනු ලබන්නේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් ආමන්දානන්දයට පත් කරවමිනි. After the previous boundary, that worked in Sangakkara's favour. තරගය ශ්‍රී ලංකාව දෙසට හැරෙද්දීම හදිසියේ ක්‍රියාත්මක වූ රයිනා මහේලව අවසන් වරට 20 පිටිය තුල තවා ගන්නේ ලකුණු 24ක් ලබා සිටියදීය. අවසන් වරට පිත්ත ඔසවා ප්‍රේක්ෂකාගාරයට ආචාර කළ ශ්‍රී ලංකාව බිහි කළ හොඳම 20 පිතිකරුවා ක්‍රීඩා පිටියෙන් නික්මෙන්නේ ඔහුගේ ගජ මිතුරු සංගා මත විශාල වගකීමක් පවරමිනි. අංක 5 පිතිකරු ලෙස පිටියට පැමිණි තිරිමාන පන්දු 11කින් ලබාගත් ලකුණු 7කට සීමා කරන්නට අමිත් මිස්ට්‍රා විසින් සමත් වූයේ තරගයේ වැඩි වාසිය ඉන්දියාව දෙසට හරවමින්ය. පන්දුවාර 6කදී ඉලක්කය ලකුණු 47ක් ලෙස දැක්වෙද්දී ඇන්ජුලෝ මැතිව්ස් ක්‍රීඩාගාරයේ තබා තිසර පෙරේරා උසස් වීමක් ලබා පැමිණෙන්නේ ලකුණු ලබා ගැනීමේ වේගය අඩාල වී තිබූ නිසාය. තරගයේ වැඩිබර කරටගත් සංගා අන්ත මාරු කරමින් තම අර්ධ ශතකය කරා ළඟා වෙද්දී අනෙක් පස වූ තිසර පෙරේරා තමාට ක්‍රීඩාගාරයෙන් දුන් අවවාදය අකුරටම පිළිපැද්දේය. පිට පන්දුවාර 2කදී අමිත් මිස්ට්‍රා ඉදිරියේ තම ඉදිරිපාදය හරහට තබාගත් තිසර මීර්පූර් පිටියේ 6 සීමාවටත් යාර කිහිපයක් එපිටට පන්දුව දෙවතාවක්ම ගුවන්ගත කරවන්නේ සංගාට ඉලක්කය තවත් පහසු කරවමිනි. Keep the pressure on. It's a good hit. He only knows to play one way. Is the googly coming? 17 වන පන්දුවාරයේ පළමු පන්දු දෙකම 4 සීමාවට යවන සංගා 20 පිටියේ වටිනාම අර්ධ ශතකය රැස් කරන්නේ පන්දු 32ක් පමණක් වැය කරමින්ය. 4 වන පන්දුවට 1 ලකුණක් ලබන සංගා තිසරට අන්තය ලබා දෙන්නේ ජයග්‍රහණය සඳහා ලකුණු 2ක් අවශ්‍යව තිබියදීය. එයින් වසර 3කට පෙර කොල්කටා වේදී ඉන්දියාව උදුරාගත් ලෝක කුසලානී වාඩුව ගන්නට මෙය හොඳම අවස්ථාව බවට තිසර පෙරේරා සිතුවා විය හැකිය. අශ්වින්ගේ අවසන් පන්දුවට පියවර 2ක් ඉදිරියට ආ තිසර අශ්වින්ගේ හිසට ඉහලින් පන්දුව රොකට්ටුවක් මෙන් ගුවන්ගත කරවන්නේ ඇසිපිය හෙළන පමාවෙන් පන්දුව 6 සීමාව පසු කර යවමිනි. එයින් තප්පර ගණනක් ගතවන්නටත් පෙරම ශ්‍රී ලංකා ජෝසියෙන් සැරසුණු සමස්ත කණ්ඩායමම
සංගා ඔසවාගෙන පිටිය මැද ජය නගන්නට විය. සතුටු කඳුළු සිනහාවන් මැද 20 කුසලානයෙන් සමුගත් සංගා සහ මහේල කරපිටින් පිටිය වටා රැගෙන යාමට පිරිස අමතක කළේ නැත. මුළු ශ්‍රී ලංකාවම එදා මගුල්ගෙයක් සේය. වේදිවල රතිඤ්ඤා පිපිරෙන හඬ ඉන්දියාවටද ඇසෙන්නට ඇත. එදා තරගී වීරයා වූයේ සංගාය. සංගයියා මහේල අයියා කරපු දේවල් වලට අපිට දෙන්න පුළුවන් හොඳම දේ මේක. මං හිතන්නේ අපි ඔවුන්ට හොඳම සමුගැනීම දුන්නා. ඒ මැතිවුස්ය. මාලිංගගේ සුරතට 20 ලෝක කුසලානිය ලැබීමත් සමග වසර ගණනාවක් තිස්සේ අත් විඳීමට පෙරුම් පුරාගෙන සිටි ලෝක කුසලාන ජයක පහස මුළු ලක්වාසීන්ම අත්විඳ බවට කිසිදු සැකයක් නැත. කණ්ඩායම් හැඟීමෙන් යුතුව එකෙකු මත පමණක්ම සීමා නොවේ. සියල්ලන්ගේම දක්ෂතා මතින් ගොඩනගෙන කණ්ඩායම් ක්‍රීඩාවේ නොමැකෙන මතක තබන්නට එය සමත්විය. ලෝක කුසලාන තරංගාවලිය පුරාම පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් පෑ ක්‍රීඩකයන් මෙන්ම අවශ්‍ය බොහෝතේ ක්‍රියාත්මක වූ ක්‍රීඩකයන් සහ අවසන් මහා තරගයක නායකත්වය වුවත් කණ්ඩායම වෙනුවෙන් අත්හරින්න තරම් ධෛර්යවන්ත වූ එකී කණ්ඩායමේ සිටි සෑම ක්‍රීඩකයෙකුම පාහේ ලෝක කුසලානී ගෞරවය දිවි ඇතිතෙක් හිමි විය යුතුමය. ක්‍රිකට් ලොව සුන්දර පලිගැනීම් රැසකි. නමුත් ලෝක කුසලානියක වාඩුව තවත් ලෝක කුසලානියකින්ම ගැනීම ලෙහෙසි නැත. නමුත් අදටත් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් පවා මතක තබාගත යුතු කරුණ නම් අපි ශ්‍රී ලංකාව බවයි.